ඔයගොල්ලෝ මම නිදි නිදාගෙන ඉන්න එපා මම මොනවා කරන්නද නේද? මේ මුළු පෘථුවියම ඉතින් මමම බලාගන්න එපා යන්නේ තනියෙන්. මුළු මහත් සත්ව සංහතියම තියෙන්නේ මගේ යතේනේ. නැත්තම් ඉතින් උඩේ ඉන්න ඔය පිටසක්වල ජීවීන්ගේ කරදර වලින් කොහොම අපි බේරෙන්නේද? මේ වගේ නෙමෙයි. ඔය තරු කෙල්ල පේනව නේද ඔක්කොම ලස්සනට දිලිසි රැට. භාගයක් පිටසක්වල ජීවීන්ගේ රෙස්ටුරන්ට්. පිටසක්වල ගමේ කඩේට ප්‍රේමියාට ස්තුතියි. කරුණාකර ඔබගේ කෑම අනුම් කරන්න. මට දෙන්න චීසුයි තක්කලි ගෝවා කලේ දාපු කුකුල් මස් පාන් එක. බඩපු කුකුල් මස්ත් ඕනේ. කුකුල් මස් මාළු පාන් එකයි. බඩපු කුකුල් මස් එකයි. තව බිත්තර රොටි දෙකකුත් ඕනේ. බිත්තර රොටි දෙකයි. ඔබගේ අනුම සූදානම්. ස්තුතියි. දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා මේ ගාෆීල් කියන මෝඩ පූස කොහොමද මේවා දන්නේ කියලා නේ? ඕන තරම් කාටුන් චිත්‍රපටිවල ඔවා තියෙන්නේ. අනිත් කාරණේ තමයි මේවා අයිතිකාරයා මහා හොඳ මිනිහෙක් නෙමෙයි. හරිම නරක මිනිහෙක් වාට කියන්නේ. මොකක්ද කිව්වේ? මට මේ පිටසක්වල කඩේට අමතරව තවත් කඩයක් දාන්න බෑ කිව්වා. මං කරන දේවල් තීරණය කරන්න කාටවත් බෑ. ඒක නෙමේ ලොක ප්‍රශ්නේ. අපිට ඇති තරම් කුකුල්ලු නෑ. ඕකද ප්‍රශ්නේ? ඒක න දුක් වෙන්න එපා. මාත් එක්ක යන්න. මං දෙන්නම් විසඳුම. අපි දැන් කොහෙද යන්නේ? මං දැනගත්තා ඔහොම ප්‍රශ්නයක් එයි කියලා. ඒ නිසා ඒ ප්‍රශ්නෙට මං කල් තියාම සූදානම් වුණා. යමු පෘථුවියට. ඕන ඔය විදිහට පිටසක්වල ජීවීන්ට සිද්ධ වුණා පෘථුවියට ඇවිල්ලා මෙහෙ රෙස්ටුරන්ට් වල තත්ත්වය බලන්න. ඔය අතරේ ඔයගොල්ලෝ දන්න කීප දෙනෙකුත් මේ රෙස්ටුරන්ට් එකට ගියා. අපිට ගෙදර කෑම තියනවා ගාෆීල්. අපි මේ ගෙදර යන ගමන් මොන හරි පොඩි දෙයක් කාලා යන්න යාවි තේරුණාද? පොඩි දෙයක් මේ නිකන් ඕන නැති කතා කියන්න දෙන්න බජෝත්. මේ පෘථිවියේ ඉන්න කුකුළු ඔක්කොම අල්ලගත්තත් අපේ හෝටල් වලට මදි වෙනවා. ඒ නිසා තමයි මම මේ විශේෂ උපකරණය හැදුවේ. ඒ උපකරණය පාවිච්චි කරලා අපිට පුළුවන් මෙහි ඉන්න ගෑනු මිනිස්සු සත්තු ඔක්කොම කුකුල්ලු බවට පත් කරන්න. තේරුණා නේද? අපි දැන් මේ උපකරණය ටෙස්ට් කරලා බලමු. වැඩ කරනවද බලන්නත් එපයි. හලෝ පිට්සා එක ලෑස්ති. මෙන්න මේක හොඳ සැරට තියෙනවා. මෙන්න මේකට බිම්මලුත් දාලා තියෙනවා. බඩේ ඉඩ නැති කරගන්න එපා ගාෆීල්. ලසඤ්ඤක් තියෙනවා. කෝරුවාගේ උදව්වට ගෙනල්ලා හිටිය ළමයා වීටු. එයාව ඇරියා මම පීට්සා ඕඩර් එකක් ගිහිල්ලා දෙන්න. එයා ඉක්මනට එයි. ඒක දැන් එහෙම ලේසියෙන් වෙන එකක් නෙමෙයි. මොකද එයා ගිහිල්ලා තියෙන්නේ අර පිටසක්වල ජීවියෝ ගාවට. මං ආවේ ඕගොල්ලන්ට පිට්සා ඕඩර් දීලා යන්න. ඒක පස්සේ කරගන්න පුළුවන්. ඊට කලින් පොඩි වැඩක් තියෙනවා. ඔය වැඩේ හරියයිද? හරි නොගියොත් අපේ කිසි වැඩක් හරියන්නේ නැහැ ලොක්කා. බය නැතුව ඉන්නවා. දැන් මෙයා කුකුලෙක් වෙයි. පිට්සා ඕඩර් දීලා යන්න. පිට්සා ඕඩර් පිට්සා ඕඩර් පිට්සා ඕඩර් වැඩේ හරි. මම මෙයාව බැදලා ගන්නද? පොඩ්ඩක් ඉන්නවා. ඊට කලින් අපි මුළු නගරෙම කුකුල්ලු කරමු. එතකොට අපේ වැඩේ හරි. කිසි කෙනෙකුට මේකෙන් ගැලවෙන්න බෑ. අපේ හෝටලේ ජයටම කරගෙන යන්න පුළුවන්. තව ටිකකින් මේ ඔක්කොම කුකුල්ලු වෙනවා. හැමෝම කුකුල් වෙනවද? හැමෝම තමයි. ඒත් හැබැයි කවුරු හරි මේ වෙලාවේ මෙලෝ ජීවියෙක් නොකන ප්‍රමාණයෙන් චීස්, තක්කාලි, එතකොට බිම්මල්, ලසඤ්ඤ කකා ඉන්නවනම් එයා විතරයි මේකෙන් බේරෙන්නේ. කාටද කියන්න පුළුවන් මේ වගේ විශාල ප්‍රමාණයක් තනි පූෂකුට කන්න පුළුවන් කියලා චීස් පීස් 4යි, තක්කලි පීස් 2යි, තව මොනවදක් කියවන්නේ මතකද? ඒක නම් නියමයි නේ. ඕඩි මොකෝ අප්සෙට් එක? ඕඩි ඔයා නිකන් බෙල්ල පිළිකපු කුකුලෙක් වගේ හදිවට ඉරායක් දැතිනවා. මොකද හරි වෙලා තියෙන්නේ? මොකක්ද මන් දැක්කේ?
මොකද්ද? මොකද්ද? අනේ අපෝ ඔළුව විකාර වෙනවනේ මගේ මොනවද මේ පේන්නේ මට? මේ අනේ ජෝන් මේ එදිරංග අපි කෑම බක් 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 යන් බක් 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 අනේ විතෝ මාමේ බලන්න ජෝන් තල් ලෝරිට වෙච්චිදී අනේ දෙන්නම කුකුල්ලු වෙලා අයියෝ මොකද මේ අනේ මේ අයිකාලි කුකුලෙක් වගේ වෙලා මේ මොකද මේ වෙලා තියෙන්නේ මේ අනිකන් කුකුලෙක් මේ ගම් කුකුල්ලු අයියෝ හේරම කුකුල්ලු වෙලා මොකද මේ අයියෝ අනේ මේක කන්නේ කවුරුත් නැද්දෝ පොලිසියට අනේ රාලාමි මාමේ අර අපේ ජෝනුයි රෝජි දෙන්නම කුකුල්ලු වුණා ඊතෝ මාමත් කුකුල්ලු වුණා සත්තු සේරම මිනිස්සු සේරම කුකුල්ලු වෙන්න පටන් ගත්තා මේක නෑ මහා අපරාධයක් කරන්න දියන්නේ නගරාධිපතිතුමා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබ්බා අපේ අම්මා කිව්වා ගෑස්තුල හැම ලෝක විනාශ වෙනවා කියලා ඒ කවුරුත් විශ්වාස කරේ නෑ අපෝ වෙන විනාශ වෙලා ලෝක විනාශ වෙලා කවම කලබල වෙන්න හොඳ නෑ. දැන් බලන්න මේ ලොකු පිටර එක. මේකට මොකද කරන්නේ? වෙන කෙනෙක් නම් බය වෙනවා. මම බලන්නේ මේකෙන් කොහොමද ඔම්ලට් එකක් හදාගන්න පුළුවන්. ඒක යානියක්. ඒක අපේ පාක් එකේ නතර කරා. පිටසක් වල ගමේ කඩේ ලොක්කයි ගෝලයි මේකට ආවා. මං හිතන්නේ අපිට කීප සැරයක් එහාටයි මෙහාටයි යන්න වෙයි මේ පෘථුවියේ කුකුල්ලු කරපු ඔක්කොම ටික ආපහු අරගෙන යන්න. මේගොල්ලන් අරන් ගිහිල්ලා උයලා ගන්නකම් මට ඉවසුමක් නෑ ලොක්කා. එතකොට මේගොල්ලෝමද උයන්නේ? ඒකනේ මේ ලොක්කා. අපි කොහොමද මේ කුකුළු ටික අපේ යානෙට නගගන්නේ? මේක සුළු දෙයක්. කුකුල්ලු ආසයි පොරි කන්න. මමත් කොහමද මේක ඇතුළට රිංග ගන්න ඕන. මේක ඇතුළට යන්න නම් කුකුලෙක් වෙන්න ඕන. මමත් කුකුලෙක් වගේ වෙස්වලා ගත්තා. කුකුලෙක් වගේ වෙස්වලාගෙන ඇතුළට යනකොට තමයි තේරුනේ මට කුකුල් පිහාට හොඳ නෑ නේද ඇලර්ජික් නේද කියලා. ඒක මොන කරන්නේ බරක්කු. මේ ඔයගොල්ලෝ එක්කන් යන්නේ කුකුල් විතරද? මේ තඩි පූසව අල්ල ගන්නවා. අල්ලගන්න බෑ. එයා තව ටික වෙලාවකින් කුකුලෙක් වෙයි. මම කොටු වුණා. ඒ වුණාට කොටු වුණා කියලා ගෑ මං රවුන්ඩ් දිව්වා. කොටු වුණා කියලා මං නතර වුණේ නෑ රවුන්ඩ් දිව්වා. ඒක තමයි කරන්න තියෙන්නේ මේ වගේ. මේ මොකද? දන්න සේරම කුකුල්ලු බවට පත්වෙලා හිටියේ. ඒ අතරින් මං හෙව්වේ මං දන්න දෙන්න. මේ ඉන්නේ. තෝල බේරෙන්න හිතාගෙන ඉන්නේ. කොටුනා. මගේ පුස් ජීවිතය අවසානයි. දැන් ඉතින් මට කුකුල් ජීවිතය ආරම්භ කරන්න වෙලා තියෙනවා. මගේ උපකරණෙන් ඔයා බේරුනේ කොහොමද පූසෝ? කවුරුවත් කන්නේ නැති ප්‍රමාණයක ලසඤ්ඤ ප්‍රමාණයක් ඔයා කාලද හිටියේ? කියනවා බලන්න. ඒක තමයි හේතුව. ඊට පස්සේ ඔයා ලසඤ්ඤ කාලා ඉවරයි. දැම්මම ඔහෙව කුකුලෙක් බවට පරිවර්තනය කරනවා. ඔහෙට මගෙන් ගැලුමක් ලැබෙන්නේ නෑ. අයියෝ නේ මගේ කේමයි බදුනේ. අයියෝ ඔහෙට බේරුමක් නෑ. මම බේරෙන්න දෙන්නේ. අයියෝ දෙයියනේ. මගේ කුකුල් මස් ඉවරයිනේ. අලුතෙන් හදපු කුකුලෙක්වත් අල්ල ගන්න ඕනේ. දැන් මට තියෙන එකම ප්‍රශ්නේ කොහොමද දැන් කුකුල්ලු ටික කොහොමද මිනිස්සු කරන්නේ කියනවා බලන්න. ඒක දන්නේ නෑනේ. මේ ඉන්නේ හොඳ කුකුලෙක්. යන හැම ෂෝක් එකකින් ඉන්න. අයියෝ!
වැඩක් ගන්න හොඳම වෙලාවනේ. ලොක්කගේ උපකරණ නම් නියමයි. හැමෝම කුකුල් වගේ ඉන්නවා. මම අර තෙල් බෝතලේ කොහෙද දැම්මේ? මොකද හිතන්නේ කුකුල් මස් ටිකක් වෙලා එක්ක බනිස් කිඩියක් මැද්දට යනවද නැත්නම් මස් කෑල්ලක් පිටි රෝස් වෙලා යනවද? මොකද හිතන්නේ ඔයාලට කැමති දෙයක්? අන්තිමේ අපි එකකතාවයකට ආවා. වැඩි කළා. අන්තිමේදී යාමට කුකුල්ලු මිනිස්සු කරන හැටි, බල්ලෝ මිනිස්සු කරන හැටි කියලා දුන්නා. මං හැමෝම මිනිස්සු බල්ලෝ බවට පත් කළා. මේ උපකරණයේ ලොකුම වටිනාකම තමයි ඔයා කුකුලෙක් වෙලා හිටිය කියලා ඔයාට මතක නෑ. ඉතින් ඔය විදිහට වැඩේ කෙරීගෙන ගියා. ටික වෙලාවකින් අර පිටසක් වල ජීවියෝ ගොල්ලන්ගේ බිත්තර යානෙට නැගලා ආපහු ගියා. ආයෙ මේ පැත්ත බලන්න එන්නේ නැහැ කියලා මට පොරොන්දු. ඔන්න ඔය විදිහට තමයි මම පෘථිවිය බේරගත්තේ ඕන්න. ඔයත් කුකුලෙක් වෙලා ඉඳ ඇති. හරිද? මං යනවා රෑ කෑම හදන්න ගාෆිල්. අද රෑ කෑමට අපි හදමු හා කුකුළු නම් එපා කුකුළු එපා. ලසඤ්ඤා. හා. මං ඔයගොල්ලන්ට කිව්වේ ඔය සේරම දේවල් හරියනවා කියලා. මිනිස්සු කුකුල්ලු වෙනවා. ආපහු කුකුල්ලු මිනිස්සු වෙනවා. ඕක නිකන් හරි සිම්පල් වැඩක්. ජෝන් නම් වැරදිලා වගේ බිත්තරයක් දෙකක් දානවා. මේ කාලේ ගම්බිත්තර හොයන්නත් නෑනේ. බොහොම කැමතියි ඔබ මේ ඉතිහාසය ඉගෙන ගන්න දක්වන උනන්දුව ගැන. මේක තමයි සත්ව ඉතිහාසය පිළිබඳව කියවෙන වංශ කතාවට ඇතුළත් විද්‍යුත් ටීකා ටිප්පණි. කවුද මේ උදාරතර සත්වයා? බයිලෝ කවදාදානේ උදාරතර සත්වයෙක් උනේ නැද්ද වගහන්? පූෂට තියෙන ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථානය. කවදාවත් පූෂෙකුට තරම් බල්ලෙකුට ලැබෙන්නේ නැති දෙයක් තමයි ආදරේ ගෞරවය. පූෂා වනාහි තමත්ම ලස්සන ඊටම හුරතල් ඒ වගේම බුද්ධිමත් සත්වයෙක් හැටියටයි ලෝක විචාරකයෝ දක්වන්නේ. පූෂාගේ ඉතිහාසයේ ශ්‍රාවලි මිඩියා පිට අනිවාර්යයෙන්ම පූෂාත් එක්ක ගල් වලට යන්න වෙනවා. ඒ කියන්නේ ගල් යුගය. ගල් යුගයේදී පූෂා සියලුම දේ පාලනය කරා කියලා තමයි අපි දන්නේ. පූෂා තනියම දඩේමේ යෙදුණු සත්වයෙක් වෙනවා. ඊටමත්ම ක්‍රියාශීලී බුද්ධිමත් සත්වයෙක් හැටියට ඉතිහාසය හඳුන්වනවා. පූෂා නිතරම තම දඩේම පිළිබඳව අවධානය සිටපු සත්වයෙක්. ගල් යුගයේ ගල් මීයෝ තමයි පූෂාගේ ප්‍රියතම ආහාරය වුණේ. පූෂා නිතරම මී පැටව පස්සේ පන්න තමයි දඩයන් කරන්නේ. ගල් යුගයේදී මීයා පූෂාට වඩා සමහර අවස්ථාවල ලොකු වුණා. ඒක තමයි කනගාටුදායකම ප්‍රවෘත්තිය මෙතන තියෙන්නේ. ඉතිහාසයේ එක්තරා කාලයකදී පූෂාට දේවත්වයෙන් සැලකපු බවත්, එහිදී වැදුම් පිටුම් කළපු බවත් මම ඔබට අම්කමස්තාවකදී කියලා දීලා ඇති කොට මතක නෑ. ඔබයි අපේ දෙවියන් අපි ඔබට වන්දනා කරනවා අප ඔබට බාරයි ඔබයි අපේ දෙවියන් ඇෂම සිදුවේ මොකද්ද මේ කියන්නේ මම මොනවද මේ කියන්නේ පූෂාන් රැකිය යුතුයි එසේ නොකළොත් දඩ තමයි එහෙම නැත්නම් දඩ බඩ තමයි අන්නේ කාලේ තමයි මිනිස්සු හිටියේ. කොටින්ම කියන්න පූසන්ට දෙයියන්ට වගේ තමයි සැලකුවේ. ඔන්න බලන්න. තව තියෙන පොඩක් බලන්න. ඔන්න ක්‍රිස්තු පූර්ව බරකඩන් වල හිටපු බද්දිය රජතුමා. පූසන්ට කොහොමද සැලකලා තියෙන්නේ ඔන්න බලන්න මේක තියෙනවා. මම අද සිතාන කර සිටිනවා පූසන් ඉතා ආදරෙන් වටිනා සතුන් හැටියට රැක බලා ගන්න ඕනේ කියලා. තේරුණාද? ඒගොල්ලෝ හුරතල් ලස්සන ඊටත් වැඩිය වැදගත් දේ තමයි ඒගොල්ලෝ මීයෝ අල්ලන්න දක්ෂයි. අන්න ඒක නිසා ඒගොල්ලෝ වටිනා සත්තු වර්ගයක්. ඒයි යනවා යන්න බුරුලොක්කියා. ඒ වගේම පූසෝ මීයෝ අල්ලලා ඒගොල්ලොම කනවා. ජංගලන්නේ පහලෝ මං ඔයාව ගිලින්නේ නෑ හරිද? ගිලින්නේ නෑ? ඔව් මං ඔයාට මේ අබය දාහනේ දෙනවා අබය. මොනවා කරත් කමක් ගිලින්න නම් එපා. ඔන්න ඔකටයි කට්ටිය කිව්වේ පූසෝ මීයෝ කනවා කියලා. ඔව් පූසෝ මීයෝ කවදාවත් කාලා නෑ. මම පුංචි උදාහරණයකින් පෙන්නන්න. ඔන්න මීයා. ඔන්න පීසා. දැන් ඔය දෙකෙන් ඔයගොල්ලෝ මොකද්ද තෝරගන්නේ බලන්න. පීසාකනේ තෝරගන්නේ. ඉතින් ඕකනේ කියන්නේ කෙලින්ම පූසෝ කොහෙද මීයෝ කණ්ඩාසානේ තනිකරම බොරු කතාවක් නේ ඔක ගොතපු කතාව. ඉතිහාසයේ ගැඹුරට කිඳාමහිදී අපිට තේරෙන කාරණයක් තමයි පූසා වනාහි ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් සත්වයෙක් කියන එක. තේරුණාද? දැන් අපි බලමු ඊළඟට අපි යාලින්ම යන් අරාබිය පැත්තට. අරාබිය ඉතිහාසයේ කෙබඳුද කියන එක අපි බලන්න ඕනේ. මෙන්න පුසෝ
මං ඔයාගේ කෑම වේලේ මේ මුලේ දාලා ඔතලයි තියෙන්නේ. මේකේ ඉන්නේ මීයෝ. දවල්ට කන්න. තියාගන්න. බොහොම හොඳයි. මට දවල්ට කන්න මීයෝ ගෙනල්ලා තියෙන්නේ හොදයි. ඒ වගේම මේකේ තියෙනවා එළු කිරි. එළු කිරි නම් ඇත්තටම මට එච්චර කැමති කෑමක් නෙවෙයි. කාංචාරේ උඩින්ම තියෙන ලෙබ් එකේ තෝෂි කඩේට මෙතෙන් ඉඳලා කිලෝමීටර් 100ක් විතර තියෙනවා. තව දුර යන්න එක හොඳ නෑ වගේ. අපි මෙතන විවේක ගමු. නැත්තම් ඔටුවකින් කුටි කන්න වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ මම මීයෝ කන්න එච්චර කැමති නෑ කියලා. දැන් ඉතින් මොනව කරන්නද? දෙලු කිරි ටිකක් බීලා බඩගින්න නිවා ගන්න. මොනවද මේ කිරි වලට වෙලා තියෙන්නේ? මොකක් හරි අවුලක්. පරිසරයේ තියෙන උෂ්ණත්වය වැඩි හින්දා මං හිතන්නේ මේ කිරි ටික මිදිලා. මේ බිස්කට් එකක් එහෙම තියෙනවද ඔයගොල්ලෝ ගා? මෙන්න. ඔන්න මම ලෝකෙට අලුත් කෑමක් අඳුන්නලා දුන්නා. නියමයි මෙයාලයි හරි බුද්ධිමත්. මේක තමයි මම අඳුරලා දෙන අලුත්ම කෑම. ඒකට අපි කියනවා චීස් කියලා. කොහොමද නම? මෙන්න පාර මෙයා කියනවා චීස් හොයාගත්තේ මෙයා කියලා. මෙයාට පිස්සුද? චීස් හොයාගත්තේ මීයෝ කියලා මෙයා දන්නේ නැහැ මං හිතන්නේ. ලෝකෙට චීස් හඳුන්වා දීම කරේ පූසෝ. එතනින් නැවතුන්නේ ඒගොල්ලෝ කල්පනා කරා තවත් කෑම වර්ග ගැන. අපි බලමු. එක්තරා වක්තවානෝක ඉතදක්ෂ චිත්‍රශිල්පියෙක් හිටියා. ඔහුගේ නම ලියනාඩෝ ඩා වින්චි. මගේ අතින් ඇඳපු ලස්සනම චිත්‍ර මේක. ඇත්තමයි. එතුමා චිත්‍රශිල්පියට හරිම දක්ෂයෙක්. නවතිනවා. කොහෙද යන්නේ මේ? ඔය නවතිනවා. ඔය දෙන ඔය කරදර කරන්නේ මං අඳින මේ විශිෂ්ටම චිත්‍රයට. මගේ මේ නිර්මාණ ලෝකේ හැම තැනම ප්‍රසිද්ධ වෙනවා කියලා මට හොඳටම විශ්වාසයි. මේක තමයි විශිෂ්ටම අයියෝ. මගේ ලෝක ප්‍රසිද්ධ වෙන චිත්‍රේ. අයියෝ. දැන් නැතුව ඉන්න දැන්. අයියෝ ඔය කොච්චර ලොකු මහට චිත්‍රයක් නෙමෙයි මම ඕක වලිගෙන් ඇදලා දෙන්න ටක් ගාලා. හරි. මොකද්ද මල්ලිය මං දැන් අදින්න ඕනේ? මතක් වුණා. නංගිටෙන්ද කියන්නේ ලස්සන ගවුමක් දාගෙන මං අදින්නේ. අන්තිමයි. ඒත් ඉතින් හැබැයි සම්භාව්‍ය චිත්‍ර හොයන අයට නම් මේක ලේසියෙන්ම විකුණ ගන්න පුළුවන් වෙයි. හොඳයි පූසෝ හොඳයි. ඔයාට මොකද්ද මගෙන් ටැග් එකක් විදියට ඕන? කියන්න මං ඕන දෙයක් දෙන්න. හොඳයි. අවුරුදු 100කට කලින් ඔයා එහෙම කිව්වනම් මං ඉල්ලන්නේ මොකද දන්නවද මෙන්න මේක චීස්. කාලිත් එක්ක වෙනස් වෙනවනේ. දැන් මං ඉල්ලන්නේ ඕකට දාන්න ඕන තක්කාලි සෝස්. ඊළඟට ඕකට පැස්ටා ටිකක් දාලා ලස්සනට මේව කරලා ඒකට තක්කාලි සෝස් ටිකක් දාලා ලස්සනට හදලා ගන්න ඕනේ. ඒකයි. ඒ ඊළඟට ඒක අරගෙන ඒක ලස්සනට අවන්නේ දාලා රත් කරලා ගත්තම හරිම රසයි. ඒ පාර කියනවා මෙයා තමයි ලසන්නේ හොයාගත්තෙත් කියලා. බැලුවහම මොනාලිසා චිත්‍රය ඇඳලා තියෙන්නේත් මෙයානේ. ඒ විතරක් නෙමෙයි. ඊට කාලයකට පස්සේ ඊටමත්ම දක්ෂ සංගීතඥයෙක්ව සිටි බ්‍රිතෝවන් ගැන මම ඔබලට කියලා දෙන්නේ. නෑ එකක්වත් දෙන්නේ නෑ. එකක්වත් ඔලුවට එන්නේ නෑනේ. ඒයි පූසා අද මීයෝ කී දෙනෙක් ඇල්ලුවද? අන්න හරි. ආයෙමත් එක්ක කරන්න. නියමයි. හරි නියමට වාවා. නියම එකක් ආවා. ඕගොල්ලෝ විශ්වාස කරනවද? ලෝක ප්‍රසිද්ධ බ්‍රිතෝවන්ගේ පස්වෙනි සිම්ෆනි එක ලෝකෙට හඳුන්වලා දුන්නේ කවුද? පූසික්. මෙයා නිකන් අපි හොයාගත්තා. මෙයා හොයාගත්තා. මොනවාද ඔයා මේ කියන කතා? ඔයා නිකන් අරක හොයාගත්ත මේක හොයාගත්ත කියලා බොරු කියන්නේ. ඔයා නිකන් කතා කරන්නේ පූ තමයි මේ ලෝකේ හැම ශ්‍රේෂ්ඨ දෙයක්ම හොයාගත්තේ කියලා නේ. එහෙමනම් මං ඉතිහාසෙ නැවත ලියන්නද? අර කවුද වගේ? ඒක තමයි දැන් ඔයා කරන්න ඕනේ. නැත්තම් බලාගන්න ඇයි? බොරු කියන්නේ නැතුව ඇත්ත කියන්න ගාෆීල්. මම ඉතින් වෙන්න පුළුවන් දෙන්නේ කිව්වේ මං. ඇත්ත කිව්වේ නැත්තම් ජෝන්ට හොරා ඔයා කරන හැම වැඩක්ම අපි එලි කරලා දානවා. හරිද? බොරු විතරක් කියන්න හදන්න එපා. හරි ඉතින්. නෝනාවරුනි මහත්තුරුනි මා කියපු ඉතිහාස කතාවල කීපයක් මම වෙනස් කරන්න කැමතියි. ඔයා බලන්න. මෙන්න මේක මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා. මේක ටික ලුණු රස මදි වගේ ගතියක් තියෙනවා. බලන්න පොඩ්ඩක් කාලා. කන්නේ. බලමු කරා කොහොමද කියන්නේ? හරි බරසයි. මං හිතන්නේ අපි මේ කැමට චීස් කියලා නම තියෙනවා. මේකට චීස් කියන්නේ මොකද? මොකද කියන්නේ මේව නිකන් චීස් වගේනේ. ඉතින් අපි චීස් කියලා නම තියෙනවා. එතකොට ඉතින් මේකට නමකුත් තියෙනවනේ. හරි අපි එනම් මේ ඓතිහාසික අවස්ථාවේ ෆොටෝ එකක් ගනිමු. අපි හැමෝටම මේක වැදගත් වෙයි. එහෙනම් හැමෝම චීස් කියන්නේ. ඊට පස්සේ මම ඔයගලන්ට ලෙනාඩෝ ඩා වින්චි ගැන කිව්වේ. ඒක තවත් මම ඔයාලට හරියටම කියන්නම් ඕනේ අනහගන්න. අයියෝ මගේ
චිත්‍රේ ඒක සම්පූර්ණ විනාසයි. මං ඔයාලට කියලා දෙන්නම් පොඩි බඩුවක් හරිද? ඊට පස්සේ චිත්‍ර අඳිනකොට තීන්ත ගැලවෙන්නේ නැති වෙන්න චිත්‍ර අඳින්න. හොඳේ? මට පුළුවන් මේ චිත්‍රය හරි ගැසලා දෙන්න. ඇත්තටම මේ චිත්‍රේ නරක නෑ. ගොඩාක් හොඳ චිත්‍රයක් වගේ පේන්නේ. හලෝ. ආව මෙතන ඉන්නවා. ඔයාට කෝල් එකක්. ලූවර් කෞතුකකාරයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ට අලුත් චිත්‍රය ගැන දැනගන්න ලැබිලා. තොරතුරු සංනිවේදනයේ ඉතාමත්ම දියුණු කාලයක් ඒක. හලෝ. ඔව් මං අරන් එන්නද? ලූව කියන්නේ ලෝකේ තියෙන හොඳම කෞතුකාගාරය. මී යාළුවා, ඔයාට මං සලකන්න ඕන. කියන්න. මං ඔයාට කෑමක් හදලා දෙන්නම්. මොනවද ඔයාට රසට හදලා ඕන කියලා කියන්න. ඔව්. මට අලුත් කෑමක් හදන්න අදහසක් තියෙනවා. ඒක ලසඤ්ඤා. ලසඤ්ඤා? මේ වෙනකන් ලෝක කිසිම කෙනෙක්ගේ කෑම කාලා තිබුණේ නැහැ. ඒකේ නම තමයි ලොෂඤ්ඤා. ඊළඟට මම ඔයගලන්ට කියලා දුන්න කතාව බ්‍රිටෝවන්ගේ කතාව. ඒකේ අර පස්වෙනි සිම්ෆනියගේ කතාව මම කියලා. ඒ පූජා මෙන්න මීයක් ඉන්නවා. අනේ මන්ද. මෙයාට නම් වෙන මොකුත් ශබ්ද ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ. මීයක් දැක්කොත් හරි කෑ ගැහුවෙත් හරි ඒක පේනවා. ඒයි, ඕක නම් එළියට යනවා නිකන්. හයි. කතාව හැටියට දැන් මේක පස්සේ ඉලවන්නත් තිබේ මොන කරන්නේ? අයියෝ. අනේ. කිසිම දෙයක් එන්නේ නැහැ. කිසිම දෙයක් ඔළුවට එන්නේ නැහැ. එක සොරයක් පල්ලියා ගන්න බෑනේ මට. පොඩකින්ද. බා. නියම එකක් ආවා. ලියාගෙන යන්න ඕනේ. මේක ලෝකේ හොඳම එක වෙයි. දැක්ක. ඉතිහාසයේ ලියද්දි පූෂෝ වගේම මීයොත් ඊටම වැදගත් සාධකයක් වෙනවා. ගාෆීල්ඩ්. ඇත්තටම ඔයා නම් හරිම හොඳ කෙනෙක්. අපි ඔයාගෙන හිටියේ වැරදියට. ඇත්තටම ඔයා නම් හොඳ කෙනෙක්. හොඳ පූසෙක්. ඔව් ඒ වගේ දේවල් කරනවයි කියන එක පොඩි දෙයක් නෙමෙයි. ඇත්තටම ඒක ලොකු දෙයක්. thank you. බයි. අපි යනවා ගාෆීල්ඩ්. අපි යනවා ගාෆීයා. දැන් නැද්ද බොරුවට මං අර මීයන්ගේ කතාව ඉතිහාස කතාව ඇතුළට දැන් මේක එඩිට් කියලා දාන්න. එහෙම නැත්නම් ඩිලීට් කරලාම දාන්නකො කවන්නේ. මං කල්පනා කරේ මේ DVD එක මොකක් හරි channel එකකට දෙන්න. මොකද channel වලට මුකුත් නැතුව ඉන්නේ මේ දවස්වල පෙන්න ගන්න. එකමනේ දාන්නේ. ඔක්කොම ටික channel වලට යවන්න ඕන. මේවා ඔක්කොම මීයන්ගේ ඒවා කුණු බක්කියට දාන්න. ඒවා වැඩක් නැහැ විතර ඒවා කොහේ හරි බිල්ල ඔන්ඩියා ගියොත් මම නිකන් චවුට් වෙනවනේ. කොහොම හරි පූෂා වීරයා වෙන්නයි ඕනේ. හැමතැනම වෙන්නේ ඕකනේ. හයි. ඒක ඇති වැරද්දක් නෑ ඕජි. ඉලෙක්ට්‍රොනික මීඩියා කියන්නේ ඔහොම තමයි. Taman tone එක රවුම් කරලා ගහනවා. ගාෆීල්ගේ ඇගේ හැටියට මොලේ නැති වුණාට අපිට නම් ඒක හොඳට තියෙනවා.